ඉතින් දුවේ පුතේ ඔන්න ඔයාලගේ පළවෙනි වීඩියෝ එක බලන්න. එතකොට මේක ඔයා මේ වීඩියෝ සෙට් එක බලන්න ඔහේ ඇඳේ ඉඳන් එහෙම කරන්න එපා. හරිද? එතකොට ඔයා මේකේ පළවෙනි වීඩියෝ 10 වෙනම ගන්න පුළුවන්. ඒ විදිහට ක්‍රමවේදයක් දැන් ඔයා දන්නවනේ. එතකොට ඔයාගේ ඔය පොත ළඟ තියාගෙන දැන් අපි පොත එවනවනේ ඔයාලා ගෙදරට. එතකොට පොත ළඟ තියාගෙන එකම පොත කරන්න. කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි ඔයා මේක බලාගෙන යන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේකේ වැරදි අඩුපාඩු ටික නිවැරදි කරගන්න ඔයා තීරණය කරන්නේ කොහොමද කියලා මේක කරන්න. හරි? එතකොට මේකෙදි වැඩ කරන්න ඔයා වෙනම පොඩි තැනක් හදාගන්න. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේ ක්ලාස් එකට ජොයින් වෙන්නේ මම මෙන්න මේ වගේ තැනක් හදාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ තැනක ඉඳලා ඔයා වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් ඔය අරේ මේ තියාගෙන තන තියාගෙන එහෙම කරොත් මේකේ මං හිතන්නේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැරි වෙයි. ඒ නිසා ඔයා වැඩේ හරියට කරගත්තොත් හැම පාඩමක්ම ආවරණය වෙනවා. එතකොට ප්‍රශ්න 1250ක් කියන්නේ සෙල්ලම් ප්‍රමාණයක් නෙමෙයි. ඒ වැඩේ ඔයා හරියට කරගන්න. රයිට්. අපි පළවෙනි එකේ ඉඳලා කතා කරගෙන යනවා. එතකොට ඔයාට මේ පොත මේ වෙනකොට ලැබිලා ඇති. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මූල 35හි අගය පිහිටන්නේ කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද කියලා අහනවා. මූල 35හි අගය පිහිටන්නේ කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද කියලා අහන්නේ. රයිට්. අපි බලමු චුට්ටක් කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට පුතේ මූල 35 අපි ගත්තගෙන් පස්සේ මෙන්න මූල 35 තියෙනවා. ඇත්තටම මේක අර සන්නිකර්ෂණය හොයන්න යන පියවර වලට යන්න පුළුවන්. ඉතින් අපිට සන්නිකර්ෂණය නෙමෙයි හොයන්න කියන්නේ. අපිට මේ වෙලාවේදී කියන්නේ මේ මූල 35 පිහිටන්නේ මෙයාගේ උත්තරේ තියෙන්නේ කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක් අතරද කියලා අපින් අහන්න. එතකොට මෙයාට දකුණු පැත්තෙන් ඉන්න වර්ග සංඛ්‍යාව මොකක්ද? ඒ කියන්නේ 35ට වඩා වැඩියෙන් ඉන්න වර්ග සංඛ්‍යාව මොකක්ද? ඒක තමයි 36. ඒ වගේම මෙයාට වඩා අඩුවෙන් ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි 25. පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? අපි එම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා හැදෙන එකක්නේ. ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් 1 1ෙන් ගුණ කරාම 1යි. 2 2ෙන් ගුණ කරාම 4යි. 3 3ෙන් ගුණ කරාම 9යි. එතකොට අර 1 4 9 16 25 ඒවා තමයි පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ. එතකොට මෙන්න මෙයාගේ අපි 25 වර්ගමූලය ගත්තොත් පුතේ ඔයා දන්නවා 25 වර්ගමූලය කීයද? 5යි කියලා දන්නවා. ඒ වගේම ඔයා 36 වර්ගමූලය ගත්තොත් ඔයා ඒකත් දන්නවා කීයද? 6යි කියලා දන්නවා. එතකොට මෙයාගේ අගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ 5 සහ 6 අතර කියන එක ඔයාට දැන් පැහැදිලි. මෙයාගේ වර්ගමූලය තියෙන්නේ අනිවාර්යයෙන්ම මෙයාගේ අතරේ. මොකද මේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙකේ වර්ගමූල දෙක අතරනේ තියෙන්නේ මෙයාව. එතකොට පොතේ අපි අහන ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාගෙන් අහන්නේ හොඳට ප්‍රශ්නේ බලන්න. හරි. හොඳට ප්‍රශ්නේ බලන්න. කුමන අනුයාත පූර්ණ සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් පූර්ණ සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් ඔයාට පුළුවන් 5 සහ 6 කියන කෙනා තෝරගන්න. 5 සහ 6 අතර කියලා තෝරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ප්‍රශ්نين අහන්නේ කුමන පූර්ණ සංඛ්‍යා අතරද කියලා නෙමෙයි. ඔයාගෙන් අහන්නේ කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා අතරද කියලා තමයි අහන්නේ. එහෙනම් කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා අතරද කියලා වර්ග සංඛ්‍යා අතරද. හරිද? එතකොට පුතේ ඔයාට කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් 5 සහ 6 කියන උත්තරේ දුන්නොත් වැරදි. ඇයි ඒකට හේතුව මොකද්ද? 5 සහ 6 කියලා කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක් නෙමෙයි. ඒ දෙන්න පූර්ණ සංඛ්‍යා දෙකක්. එහෙනම් අපි කලින් ඉගෙන ගත්තනේ පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. එහෙනම් පූර්ණ සංඛ්‍යා දෙකක් අපි තෝරගත්තොත් පූර්ණ සංඛ්‍යා ගන්න වෙන්නේ මේ දෙන්නාගේ අතරනේ. දැන් මෙතන තියෙන මොකක් හරි අගයක් නේ මෙයාගේ උත්තරේ එන්නේ. එතකොට 6ට වඩා වැඩියෙන් නම් පූර්ණ වර්ග සංඛ්‍යා ටික ලියන්න ගියොත් 1 4 9 16 25 36 49 ඔහොම යනවනේ. එතකොට 5යි දශම ගාණක්නේ උත්තරේ මෙයාට එන්නේ. එතකොට 5යි දශම ගාණක් අනිවාර්යයෙන්ම තියෙන්නේ මේ දෙන්නගේ අතරේ. එහෙනම් අපිට කුමන අනුයාත පූර්ණ සංඛ්‍යා අතරද කියලා ඇහුවොත් හොඳට කල්පනා කරන්න උත්තරේ 5යි දශම ගාණක් නිසා එහෙනම් උත්තරේ එන්නේ 4 සහ 9 අතර. හරිද? එතකොට ඔන්න තේරුම් ගන්න කතන්දරේ. හරිද? එතකොට මේක අපේ 10 වසරේ පාඩමක්. එතකොට අර සන්නිකර්ෂණය හොයන එකෙන්ම චුට්ටක් අපේ වෙනස් විදිහට අහලා තියෙන ප්‍රශ්නය මොකක්ද අහලා තියෙන්නේ? කුමන අනුයාත පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද මෙයාගේ උත්තරේ පිහිටන්නේ කියලා අහන්නේ. එහෙනම් මෙයාගේ උත්තරේ පිහිටන්නේ 4 සහ 9 අතර. තේරුම් ගන්න
මෙන්න වර්ග සංඛ්‍යා ටික උත්තරේ 5.0 ගාණක් එන්නේ. එහෙනම් 5.0 ගාණක් තියෙන්නේ මේ දෙන්නගේ අතර. ඊට පස්සේ කියනවා අපිට රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න කියලා කියන්නේ. රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න කියලා කියනවා. එහෙනම් මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ. මෙන්න මෙතන අංශක 90යි. ඒ කියන්නේ මේක අපේ කේන්ද්‍රික ඛණ්ඩයෙන්, ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අපි ගත්තොත් වෘත්තයකින් කාලක්. හතරෙන් එකක් නේ තියෙන්නේ. එතකොට මෙතන 7යි. හරි? මෙතන 7යි. එතකොට මෙයාගෙන් අපෙන් අහන්නේ ඡාප දිග. ඡාප දිග අහන්නේ. එහෙනම් ඔයාගත්තේ ප්‍රශ්නේ තියෙනවනේ මේ වෙලාවේදී. එතකොට පොතේ අපි සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් වෘත්තයේ ඡාප දිග හොයන සූත්‍රය දන්නවනේ. අර R නම් මොකද්ද? 2πr. මේ සම්පූර්ණ පරිධිය හොයන සූත්‍රය දන්නවනේ අපි. එතකොට එයා 2πr. එතකොට අපි මෙන්න මේ වගේ එකක හොයන්න මෙන්න මෙහෙම සූත්‍රයක් ඔයා මතක තියාගෙන ඉන්නවා. හැබැයි මම මේකේ ලේසි ක්‍රමෙත් කියන්න. 360න් θ වතාවක් 2πr කියලා එකක් ඔයා පාවිච්චි කරනවානේ. 360න් θ වතාවක් 2πr කියලා එකක්. එතකොට මෙතනදි වෙන්නේ ඔයා මෙන්න මෙතනට මෙන්න මේ කේන්ද්‍ර කෝණය ආදේශ කරනවා. 360න් 90යි 2π කියන්නේ 7න් 22යි. ඊට පස්සේ මෙන්න මෙතනට අරය ආදේශ කරලා මේක සුළු කරලා උත්තරේ ගන්නවානේ. බලමු අපි නිකමට සුළු කරලා. මෙයාට මෙයා කැපෙනවා. 90ට 90 1යි, 360ට 90 4යි, 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 2යි, 2ට 2 ඒවා 1යි, 22ට 2 ඒවා 11යි. එහෙනම් අපිට මෙතනින් උත්තරයක් එනවා සෙන්ටිමීටර කීයයි කියලාද ඡාප දිග 11යි කියලා. හැබැයි අපිට මේ සූත්‍රය මෙහෙම භාවිතා කරන්නේ නැතුව මේ වගේ වෙලාවක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති ඔයාලගේ පෙළ පොතේ තියෙනවා පොතේ මෙන්න මෙහෙම වගුවක් දීලා කාලක් තිබ්බොත් කොච්චරක්ද මේ වෘත්තෙන් කොච්චරක්ද තියෙන්නේ. එතකොට අපේ අංශක 180ක් තිබ්බොත් වෘත්තෙන් භාගයක් ඒ කියන්නේ දෙකෙන් එකක් කියලා එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ වෙලාවකට අපිට ඉතාලම පහසුවෙන් ගන්න පුළුවන් මේ 360න් ওই කතන්දරයට ආදේශ නොකර මේ තියෙන වෘත්තයකින් කාලක් නිසා එහෙනම් ඔයාලට පුළුවන් 4න් 1යි 2πr කියලා එකපාරම දාන්න. එතකොට 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 1යි, දෙකෙන් 1යි, π කියන්නේ 7න් 22යි, r කියන්නේ 7යි. මෙයාට මෙයා කැපුණා. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේක මං හිතන්නේ මේ වෙලාවේදී භාවිතා කරොත් ගොඩක් පහසුයි. හරි. එහෙනම් හදාගන්න නිවැරදිව පිළිවෙලට ලස්සනට වැඩේ කරගෙන යන්න ඕනේ. නීට් එකත් ඕනේ ඔළුවට හරියට දාගන්න. හරි අවබෝධයෙන් වැඩේ කරගත්තොත් ඔයාට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. right. ඊට පස්සේ අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූප සරහනක් තියෙනවා. මම මේක දාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම රූප සරහනක් තියෙන. මෙන්න මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන 150යි. මෙන්න මෙතන A කියලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක් විදිහට රූපේදී ඇති තොරතුරු අනුව A හි විශාලත්වය සොයන්න. මෙන්න මේ සිම්පල් A කියන කෙනාගේ විශාලත්වය මොකක්ද කියලා අහන්න. ඉතින් මේ වෙලාවේදී මම කියන්නේ ඔයාලට මේ පොතත් එක්කම ඔයාලට ප්‍රමේයන් පොතක් ලැබිලා ඇති. ඒතර ඒකෙන් බලන්න ප්‍රමේයන් ටික අනේ ඒ කියන්නේ ගණිතයේ කෙටි සටහන් පොතක් තියෙනවනේ. එතකොට ඒ කෙටි සටහන් පොතේ ඔයා බලන්න මෙන්න මේවට අදාළ ප්‍රමේයන් මොනවාද කියලා. ඒව බල බලා හදන්න. එතකොට තමයි ඔක ප්‍රැක්ටිස් වෙන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ අංකයකටම පාද දෙකක් සමානයි කියලා පේනවා අපිට මේ වෙලාවේදී. එහෙනම් අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් එයාට ඉදිරියෙන් ඉන්න මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. එතකොට මේ කොණයට මේ කෝණය සමාන වෙනවා. ඒ වගේම මෙන්න මෙයා 150යි අංශක 150ක් නම් අපිට මෙන්න මෙයාව හොයාගන්න පුළුවන් 180න් අඩු කරන්න ඕනේ 150.
ඇයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180යි. එහෙනම් ඒ 180න් මේ 150 අඩු කරාම මට මෙතනට උත්තරයක් එනවා පුතේ 30යි කියලා. එහෙනම් මෙයාට මෙයා සමාන නිසා මේ කෝණ දෙක සමාන වුණා. එහෙනම් මෙයා 30යි නම් මෙයාත් 30යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව සමාන කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නගේ එකතුව 150ට සමාන කරලා ගන්නත් පුළුවන්. ඇයි මේ දෙන්නගේ එකතුව 150ට සමාන කරන්නේ? ඇයි මෙන්න මෙයාගේ මේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හැදෙන මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒකත් ප්‍රමේයක් නේ. හැබැයි මම මෙහෙම ගන්නම් දැන්. හරිද? එතකොට A එකතු කිරීම මෙතන 30 එකතු කිරීම මෙතන 30. හරිද? සමාන වෙනවා කීයටද? 180. 30යි 30යි 60යි ඒ ධන 60 මම යවනවා එහා පැත්තට ඍණ 60ක්. එහෙනම් ඒ සමානයි 180න් 60ක් අඩු කරාට පස්සේ අපිට උත්තරේ එනවා අංශක 120යි කියලා. හරි. අංශක 120යි. තාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ඔයාලා මේක බලාගෙන යන අතරේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැටලු අහන්න පුළුවන්. එතකොට ඔයාලගේ පහලින් ඇති WhatsApp නම්බර් එක. එතකොට ඒකෙන් අහන්න. හරිද? එතකොට මොන හරි තියෙනවා නම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒව අහන්න. හරි. ඊළඟ ප්‍රශ්නය ඊළඟ එකේදී කියන්නේ අපිට 4යි x වර්ග y 8යි xy හි කූපෝගූ සොයන්න කියලා කියනවා. 4යි x වර්ග y 4යි x වර්ග y ඊට පස්සේ 8යි xy මෙයාගේ කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා කියනවා. ඉතින් මේක හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. මම එකටම පළවෙනි ක්‍රමය මෙහෙම හොයන්න. මේ වගේ තියෙන සංගුණක ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිතයක් විදියට ලියනවා. එතකොට මේ අපිට 4 ලියන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලියලා ගන්නත් පුළුවන්. 4 ලියන්න පුළුවන් කොහොමද? මෙච්චර දඟලන්න ඕනේ නැහැ කියලා මම පස්සේ කියන්නම් මේකට. 4 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2යි කියලා. එතකොට මෙයා x වල දෙවෙනි බලය y වල පළවෙනි බලය. හරිද? එතකොට දැන් මේක ලියන්න පුළුවන් මෙහෙම නැතුව ලියන්න පුළුවන්. ඒ කියන්නේ 2 ගුණ කිරීම 2 අපිට ඕනනම් ලියන්න පුළුවන් 2 දෙවෙනි බලය කියලා. එතකොට මෙයා ලියන්න පුළුවන් අපිට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2නේ. ඒ කියන්නේ 8 2 තුන්වෙනි බලය x වල පළවෙනි බලය y ගේ පළවෙනි බලය විදිහට ලියන්න පුළුවන්. එතකොට වෙන්නේ මෙතනින් අපි කුඩා පොදු ගුණාකාරය හොයනකොට කරන්නේ අපි දන්නවනේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙතන තියෙන ප්‍රකාශන දෙකක් හරි සංඛ්‍යා කීපයක් හරි තිබ්බොත් එයා ළඟින් බෙදෙන කුඩාම සංඛ්‍යාවනේ. එහෙම නැත්නම් කුඩාම ප්‍රකාශනයනේ. ඒ කියන්නේ අපි ගත්තොත් 3යි 5යි කියලා ගත්තොත් මේ දෙන්නගෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද තියෙන්නේ? 15. ඒතර මේ දෙන්නගෙන්ම බෙදෙන දෙන්නම බෙදෙන එක කරන්නේ දෙන්නගෙන්ම බෙදෙන. නිකන් අපි හිතමු 4යි 8යි කියලා. එතකොට මේ දෙන්නම බෙදෙන කුඩාම සංඛ්‍යාව නම් 2. හැබැයි ඒක නෙමෙයි අහන්නේ. මේ දෙන්නගෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා තමයි අහන්නේ. එහෙනම් මේ දෙන්නගෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව 8යි. 8 8 නුත් බෙදෙනවා 8 4 නුත් බෙදෙනවා. එහෙනම් ඒක හොයන ක්‍රමය තමයි මේවා අපි ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිතයක් විදිහට ලියලා දැන් දෙකේ ඉලක්කම ගත්තොත් කොහේ හරි කමන්නේ දෙකේ ඉලක්කමෙන් තියෙන වැඩිතම බලය ඔයා හොයාගන්න ඕනේ. එතකොට දෙකේ ඉලක්කමෙන් තියෙන වැඩිතම බලය තමයි දෙකේ තුන්වෙනි බලය. එයාව ගත්තා. x අකුරෙන් තියෙන වැඩිතම බලයත් හොයාගෙන යනවා. x වල දෙවෙනි බලය. y අකුරෙන් තියෙන වැඩිතම බලයත් හොයා ගන්නවා y කියලා. එතකොට දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක කියන එක. හරිද? එතකොට දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක කියන්නේ 8යි. 8යි x වර්ග y. ඔයාට මෙච්චර මේකට දඟලන්න නැතුව 4යි 8යි කුඩා පොදු ගුණාකාරය හොයාගත්ත 8යි කියලා. x අකුරෙන් තියෙන වැඩිතම බලය ගත්ත x වර්ග කියලා. y අකුරෙන් තියෙන වැඩිතම බලය ගත්ත y කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට පහසුවෙන් උත්තරේ ගන්නත් පුළුවන්. හරි? ඒ නිසා කාරණාව දැනගෙන ඉන්න. කටපාඩම් කරලා හදන්න බැරි විත් ඒවා දන්නවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේවා හදන ක්‍රම ටික ඔයා හරියට මේකේ අල්ලගෙන තියාගන්න ඕනේ. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේක එකින් එක මම කියන්නේ වෙලාව අරගෙන හරියට කරන්න වැඩේ. අනිවාර්යෙන් එහෙම කරගත්තොත් තමයි ඔයා ගොඩ යන්නේ. නැත්තම් නිකන් නම් කාලේ නාස්ති කරන්න එපා. ඔයා බලන්න ඒක කොයිතරම් වැඩ ප්‍රමාණයක් කරලාද කියලා. අනිවාර්යෙන් ආයෙත් මේක කරගත්ත කියන්නේ කරගත්තම තමයි. හරි. ආයෙ පස්සේ දඟලන්න දෙයක් නැහැ. right අපි එනවා ඊට පස්සේ
පස්වෙනි එක p කියලා කුලකයක් දීලා තියෙනවා උදේ. ඔයා බලන්න ඔයාලගේ ප්‍රශ්නේ 1 4 9 16 කියලා. p කුලකයේ වචනෙන් විස්තර කරලා ලියන්න කියලා කියනවා. p කියන කුලකයේ වචනෙන් විස්තර කරලා ලියන්න. එතකොට p සමානයි තියෙන්නේ 1 4 9 16. මේවා වචනෙන් විස්තර කරන්න කියනවා. ඉතින් පැහැදිලිව අපිට බැලුවම වෙනවා මේ තියෙන අපේ වර්ග සංඛ්‍යා. එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා. එතකොට මේක අපිට නිකම්ම කියන්න බෑ. ඇයි? නිකම්ම සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වොත් 1 4 9 10 25 30 ඔය ඔක්කොම ගන්න වෙනවා. හැබැයි අපි මේ ටික ළමයි ලස්සනට කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි දන්නවනේ කුලක නිරූපණය කරන ආකාරය. ඒතර මේ තියෙන අවයව සංගල වරහන් තුල ලියා දැක්වීම. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? ලයිස්තුගත කිරීම. දැන් අපිට කියනවා විස්තරාත්මකව ලියන්න කියලා. එහෙම නැත්නම් නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න කියලා කියනවා. එතකොට අපිට එනවා මේ ඉන්නේ බිඳුවත් 20ත් අතර ඉන්න අපේ වර්ග සංඛ්‍යා ටික. එහෙම නැත්නම් 1 සිට 16 තෙක් ඉන්න අපේ වර්ග සංඛ්‍යා ටික. එහෙනම් මම මෙහෙම ලියන්න. බිඳුවත් 20ත් අතර වර්ග සංඛ්‍යා කියලා ලියනවා. හරිද? වර්ග සංඛ්‍යා. බිඳුවත් 20ත් අතර වර්ග සංඛ්‍යා කියලා ලිව්වා. ඔන්න වැඩේ කොට. හරිද? ඒ නිසා තේරුම් ගන්න. මේක පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. හරි? අවබෝධයෙන් වැඩේ කරගෙන ගියම් අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නයක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නයේ එකිනෙකට වෙනස් මුහුණක් දෙකක් මිනුම් සහිත වැඳ දක්වන්න කියලා කියනවා. එකිනෙකට වෙනස් මුහුණක් දෙකක් මිනුම් සහිත වැඳ දක්වන්න කියලා කියනවා. නම් මේ බලන්න. එකිනෙකට වෙනස් මුහුණක්. හරිද? එතකොට දැන් සමහරු දැන් මේකේ දීලා තියෙන දේවල් බැලුවම මෙයා සමානයි, මෙයා 8යි, මෙයා 12යි, මෙයා 10යි කියලා දීලා තියෙනවනේ. එතකොට ඔයා තේරුම් ගන්න මෙයා හැදිලා තියෙන්නේ කොහමද කියලා. එතකොට මුහුණත් අඳින්න කියන්නේ සමහරු දැන් මට මුහුණත පේනවා මේක මෙහෙම එකක් කියලා මෙන්න මෙහෙම අඳිනවා. ඉතින් මෙහෙම එකක් මේකේ නෑනේ. ඇත්තට මේකේ තියෙන මොනවද? ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් 3ක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණාකාර මුහුණක් 2ක් තියෙනවා. ඕකනේ කතාව. එතකොට අපි බලමු මේකේ එකිනෙකට වෙනස් මුහුණක් අපිට අඳින්න කියනවා දෙකක් නේද? අඳින්න කියන්නේ. මුහුණ දෙකක්. ඔව්. එහෙනම් මම මෙන්න මෙතන තියෙන මේ ඍජුකෝණාශ්‍රය අඳිනවා මෙහෙම එකක්. එතකොට ඒකේ මිනුම් ලකුණු කරන්න. හරිද? මෙයා 12යි. ඒ වගේම මෙයා අපිට දීලා තියෙනවා කියයි කියලාද 10යි කියලා. ඔන්න එකක්. ඊට පස්සේ වාට ඕනනම් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් අඳින්නත් පුළුවන් තව. හරිද? මෙයා 8යි මෙයා 10යි කියලා දාන්න පුළුවන්. ඇයි මේ දිග සමානයිනේ. එහෙම නැත්නම් වාට තවත් ඍජුකෝණාශ්‍රයක් අඳින්න පුළුවන්. දිග නම් වෙනස් වෙන්නේ නැහැ. මේ කැල්ල 8යි කියලා අඳින්න පුළුවන්. හරිද? ඔන්න ඔහොම ඔයා මේ කැමති මේ තුනෙන් කැමති දෙකක් අඳින්න. හරිද? ඒක සරල සිද්ධියක්. ඔය වගේ ඒවා දීලා තියෙනවා. ඒකට ඒවට ලෑස්ති වෙලා යන්න ඕනේ අවබෝධයෙන්. හරි. දෙන ඕන ප්‍රශ්නයක් හදාගන්න පුළුවන් මට්ටමේ යන්න. එතකොට මේ කෙටි ප්‍රශ්න සීරීස් එක බැලුවට පස්සේ ඔයාලට තියෙනවා ස්ට්‍රක්චර් ප්‍රශ්න සීරීස් එකක් බලන්න. ඒ වගේම එසේ ප්‍රශ්න සෙට් එකකුත් තියෙනවා. එතකොට මුළු පේපර් එකම සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ආයෙ ඔයාලට මේක අවුරුදු 2ක් තුල කරන්න තියෙන වැඩේ තමයි ඉතා කෙටි කාලයකින් ඉවර කරගන්න පුළුවන්. හරිද? 35ටත් වඩා අඩුවෙන් නම් ඉන්නේ. මෙන්න අනිවාර්යෙන් මේ සෙට් එක කරගත්තා නම් වැඩේ ගොඩ. පාඩුවේ ගෙදරට වෙලා කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ හරියට කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම අංග සම ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. ඒතකොට ඔයාලගෙත් දැන් ඔය රූප සරහනේ ඔයාලට පේනම ඇති. මෙතන 63යි මෙතන 59යි මෙයාට මෙයා මෙහෙම ලකුණු කරලා දීලා තියෙනවා. මෙයා 58යි. ඊට පස්සේ මේ පැත්තේ තවත් එකෙක් ඉන්නවා. right මෙයාට මෙයා ඉන්නවා මෙයා x මෙයා y මෙයා z අපිට කියනවා මෙයා abc මෙයා pqr කියලා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒ දෙන අංග සමයිලු xy z ගේ අපි අහනවා විශාලත්ව මොනවද කියලා තමයි අහන්නේ. ඉතින් සරලව මේ වැඩේ කොට දා ගන්න පුළුවන් අපිට. කාරණාව තේරුම් ගමු. මෙතන මේ x ඉන්නේ පුතේ මේ කිසිම ඉරිගැල්ලක් ගහලා නැති කෙනාට ඉස්සරහයි. එතකොට ඔයා දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒ වගේම තවත් කතාවක් තියෙනවා. ඒක මොකද්ද? වර්ගඵලත් සමාන වෙනවා. එතකොට මෙයාගේ මොකක්වත් ඉරිකැලි ගහලා නැති එක්කෙනාට ඉස්සරහින් ඉන්නේ 63. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්නේ x නම් මෙයාට ඉස්සරහින් ඉන්නේ 63. එහෙනම් x සමානයි. වාට උත්තර එනවා. කීය කියලා? 63යි කියලා. ඒ වගේම
මෙතන y කියන කෙනා ඉන්නේ මේ ඉරි කැලි දෙකක් ගහපු කෙනාට ඉස්සරයි. එහෙනම් ඊට අදාළ අනුරූපාංගය තමයි මේ ඉරි කැලි දෙකක් ගහපු කෙනාට ඉස්සරයි ඉන්නේ මෙතන 58. එහෙනම් y සමාන උත්තර එනවා 58යි කියලා. ඒ වගේම අපේ ඊළඟ එක්කෙනා z ඉන්නේ තනීරි කැලලක් ගහපු කෙනාට ඉස්සර. එහෙනම් z සමානයි මෙතන තනීරි කැලලක් ගහපු කෙනාට ඉස්සරහින් ඉන්නවා 59. හරි. එහෙනම් ඔන්න ඔය ටික තේරුම් ගන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වෙනවා. ඒ වගේම අංග සම ත්‍රිකෝණ වර්ගඵලයනුත් සමාන වෙනවා. එහෙනම් ඔන්න ඒකත් මතක තියාගමු. ඊට පස්සේ අපේ එනවා ඊළඟ ප්‍රශ්නෙට අපිට කියන්නේ 5x ඍණ 10 ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්න. 5x ඍණ 10 ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් විදිහට දක්වන්න. 5x ඍණ 10. එහෙනම් දෙන්නේගේ ගුණිතයක් විදිහට අපි දක්වන්න ඕනේ. එතකොට මේ දෙන්නගෙන් අපි කවුද පොදු සාධකයක් එළියට ගන්න තියෙන්නේ? එයා ගන්න ඕනි මහා පොදු සාධකය. එහෙනම් මේ දෙන්නම බෙදන්න පුළුවන් එක්කෙනා 5. පහේ ඉලක්කම එළියට ගත්තගෙන් පස්සේ මෙයාගෙන් බෙදලා එන උත්තරය තමයි මෙතන දාන්නේ. ඉතින් පහසුවෙන් ලියන්න පුළුවන් 5ක් එළියට ගත්තින්න මෙතන තනිය වෙන x අකුරා. මෙතන 10න් 5ක් එළියට ගත්තම 5යි නෙමෙයි. මෙයා බෙදලා තමයි දාන්නේ. ඒ කියන්නේ ආයේ මෙයා ಗುಣ කරාට පස්සේ මෙයාව හැදෙන්න ඕනේ. එහෙනම් 10 5න් බෙදුවම උත්තර එනවා 2යි කියලා. එහෙනම් මෙන්න අපිට එනවා පස්වතාවක් x ඍණ 2යි කියලා. පස්වතාවක් x ඍණ 2. හරි. එහෙනම් ඔන්න සාධක දෙකක ගුණිතයක් විදිහට දැක්වුවම 5ක් එළියට ගන්න පුළුවන් දෙන්නගේ පොදු සාධකය. මෙතනින් x තනි වෙනවා. 10 5න් බෙදුවම මෙතනින් ඍණ 2ක් එනවා. right ඊට පස්සේ අපි එනවා 9 වෙනි එකට. ඒකේ තියෙන 9 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක්. 2 බෙදීම x. හරිද? 2 බෙදීම x. අඩු කිරීම 1 බෙදීම x. ඒක සමාන වෙලා තියෙනවා 5ට. ඉතින් අපි දන්නවා විජ්‍ය භාගවලත් අපේ හරය සමාන නම් ප්‍රශ්නයක් නැහැනේ. හරය සමාන එක විතරයිනේ අපිට භාග සුළු කරද්දි විජ්‍ය වුණත් එකයි සාමාන්‍ය භාගයක් වුණත් එකයි හරය සමාන වෙන එක විතරයිනේ අපිට වැදගත් වෙන්නේ. ඒතකොට දැන් මේ දෙන්නගේ හරය සමාන වෙලා තියෙනවා. එහෙනම් අපේ ලවයට කරන්න ඕනි වැඩේ ගණිත කර්මය අඩු කිරීම. එහෙනම් දෙකෙන් එකක් අඩු වුණාම 1යි. එහෙනම් 1 බෙදීම x කියන කෙනා සමාන වෙනවා 5ට. එහෙනම් මෙතනින් අපි හරස් ගුණිතය දාගන්න. මෙයා මෙහෙට එවන්න. මෙයා මෙහෙට ගියාම x වෙනවා. මෙයා මෙහෙට ආවම බෙදීම 5ක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ එනවා x සමානයි 5න් 1යි. එහෙනම් මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. හරි. x සමානයි 5න් 1යි. x සමානයි 5න් 1යි. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. 10 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ මොකක්ද? 10 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තාකාර තහඩුවකින් හරියඩක් භාවිතා කර සමාන කේන්ද්‍රික ඛණ්ඩ 4කට වෙන් කර ඇත. මේ බලන්න. වෘත්තයක් තියෙනවලු. එයාගෙන් හරියටම භාගයක්. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරලා එයා සමාන කේන්ද්‍රික ඛණ්ඩ 4කට වෙන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා මෙයාගේ අරය 7යි. එම කේන්ද්‍රික ඛණ්ඩ 4 භාවිතා කර පෙති 4ක් සහිත මලක් සාදලා තියෙනවා. මෙහෙම මලක් හදලා තියෙනවා. හරිද? අපි හිතමු ඔන්නෝම තියෙනවා කියලා මලක්. ඔහොම මලක් හදලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මේ මල් පෙති 4 වර්ගඵලය. ඇත්තටම ගොඩක් ප්‍රාථමික ප්‍රශ්නයක්. හැබැයි මේකත් මහා ලොකුවට හිතන්න ගියොත් වැඩේ අමාරුයි වැටෙනවා. අපි වෘත්තකින් භාගයක් නේ මේක පාවිච්චි කරේ. ඉතින් මෙයා කෑලි 4කට කැපුවා කියලා වර්ගඵලය වෙනස් වෙනවද? නෑ. ඒතකොට මේ 4 එකතු වුණාම මේ අර්ධ වෘත්තය හැදෙනවා. එහෙනම් මේ අර්ධ වෘත්ත වර්ගඵලය තමයි මේ මල් පෙති 4 වර්ගඵලය කියලා කියන්නේ. එහෙනම් මේ අපි අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගත්තා නම් වැඩේ හරි. එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. අර 360න් කතාව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර්ධ වෘත්තයන් නිසා දෙකෙන් එකයි ෆයි r වර්ගය පාවිච්චි කරන්න. වෘත්තයේ වර්ගඵලය ෆයි r වර්ග එයාගෙන් භාගයන් නිසා මුලට දෙකෙන් එකක් දාගත්තා. එහෙනම් දෙකෙන් එකයි. ෆයි කියන්නේ 7න් 22යි. r වර්ග
7 ගුණ කිරීම 7. මේ 7ට මේ 7 කැපෙනවා. 2ට 2 ඒව 1යි 22ට 2 ඒව 11යි 11 වරක් 7 කීයද? 77යි වර්ග. එහෙනම් ඔන්න මල්පෙති 4 වර්ගඵලයක්. මෙන්න මේ 77 මොනවා. ඉතින් ඒවා නම් හදන්න ලොකු දෙයක් නැහැ කියලා ඔයාටම තේරෙනවා ඇති. හරි. තාම පහසුවෙන් මේක ගේම් හදා ගන්න පුළුවන්. අවුලක් නැහැ. වැඩේ කරගෙන යන එක ඔයාට බාරයි. ඊට පස්සේ එනවා අපේ 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි එක. මේක අපිට කියනවා කාසියක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදි අවකාශය ලියා දක්වන්න. නියදි අවකාශය ලියන්න කියලා කියන්නේ. නම් කාසියක් උඩ දැම්මම අපිට ලැබෙන්නේ මොනවද? සිරසයි අගයයි. එහෙනම් ඔයාලට නියදි අවකාශය ලියන්න පුළුවන්. මේක S සමානයි කියලා ගන්න පුළුවන්. අපේ sample space එක S අකුරෙන් ගන්නවා. මොනවද වැටෙන්න පුළුවන්? සිරස ලැබෙන්න පුළුවන්. ඒ වගේම අගය ලැබෙන්න පුළුවන්. අගල නෙමෙයි හරි. අගය. අගය ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා 12 වෙනි ප්‍රශ්නයට. ඒක නම් ඊටාම පහසුවෙන් හදා ගන්න පුළුවන් එකක්. මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. එතකොට මුල් ටික වාට ගොඩක් පහසුයි කියලා දැනෙනවා ඇති. ඊට පස්සේ ටික ටික වැඩේ වාට තේරෙයි. මේකේ ස්ට්‍රක්චර් ඒවා ටික ඒ හැමදේම කරගෙන යනකොට එසේ ප්‍රශ්න ටික ඒ ටික පිළිවෙලට කරගන්න. රයිට්. අපෙන් අහන්නේ මෙයා 2යි කියලා දීලා දෙනවා. මෙන්න මෙයා ඇතුළේ එක්කෙනාගේ අහන්නේ. එතකොට ඒ වගේම අපිට කියනවා මෙන්න මෙයා කවුරු කියලාද? සමචතුරස්‍රයක් කියනවා. එහෙනම් මෙයා 2යි නම් මෙයා 2යි. හරිද? ඉතින් අපි මෙන්න මෙයාගේ වර්ගඵලය නම් හොයන්න ඕනේ. අපිට පුළුවන් මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගඵලයෙන් මේ ත්‍රිකෝණ 4 වර්ගඵලය මොනවා කරන්න? අඩු කරන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ එක්කෙනාගේ වර්ගඵලය ඉන්නේ මේ 2යි මේ 2යි මේ පැත්තක් 4යි. එහෙනම් 4යි මේ පැත්තත් 4යි. එතකොට 4 ගුණ කිරීම 4ෙන් අපි අඩු කරන්න ඕනේ. මේ ත්‍රිකෝණයක වර්ගඵලය වගේ 4ක්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බුස. ආධාරකයේ 2යි ලම්බුසත් 2යි. එතකොට ඒ වගේ ඒවා තියෙන ත්‍රිකෝණ 1යි 2යි 3යි 4ක්. ඒ වගේ ඒවා තියෙනවා 4ක්. හරි. එහෙනම් මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් 4 වරක් 4 16යි. මෙතන එනවා 2 වරක් 4 8යි. එහෙනම් 16න් 8ක් අඩු වුණාම උත්තර එනවා 8යි වර්ග සෙන්ටිමීටර. හරිද? මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගඵලයෙන් මේ වගේ ඒවා 4ක් අපි අයින් කරා. ඒක තමයි කරේ. හරි. පොඩි දෙයක් ඒක. හරි. ඊට පස්සේ අපි එනවා 13 වෙනි ප්‍රශ්නයට. 13 වෙනි එක 2x ධන 3y සමානයි 7යි. 2x ධන 3y සමානයි 7යි. ඒ වගේම 3x ධන 2y සමානයි 3යි. සමීකරණ යුගල විසඳීමෙන් තොරව x ධන y ගේ අගය හොයන්න. එතකොට ඔයාලා විසඳන විදිහ මේ වෙලාවේ දන්න. හැබැයි එහෙම විසඳන්න නැතුව අපිට x ධන y හොයන්න කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේදී ඔයා කරන්න මම මෙයා 1 මෙයා 2 කියලා දාගන්නම් දැනට ඔයාලගේ පහසුවට. මම මේ දෙන්න එකතු කරගන්න. හරිද? බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට සමහර අවස්ථාවල තියෙනවා අඩු කරන්නත්. දැන් මේ වෙලාවේ මම එකතු කරනවා. එතකොට 3x 2x එකතු වුණාම 5x. 2y ට 3y එකතු වුණාම 5y. 7යි 3යි එකතු වුණාම 10යි. දැන් ඔයාලට තේරෙනවා වැඩක්. මේ හැම පදයක්ම වෙන වෙනම 5න් බෙදාගෙන යන්න පුළුවන්. මෙයත් 5න් බෙදන්න. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. මේ දෙන්නගෙන් 5ක් එළියට ගන්න. මෙතනින් තනි වෙනවා x. මෙතනින් තනි වෙනවා y. දැන් දෙපැත්තම බෙදලා දාන්න 5යි. පොඩ්ඩක් ජෙනුයින් විදිහට වැඩේ කරමු. එහෙනම් x ධන y සමානයි 10 5න් බෙද 2ක් වෙනවා. 10 5න් බෙදුවම 2ක් වෙනවා. හරිනේ. ඒතර විසඳුවේ නෑ අපි. විසඳනවා කියන්නේ මොකද්ද? x ගේ අගය වෙනම හොයනවා y ගේ අගය වෙනම හොයනවා. අපි එහෙම වැඩක් කරේ නැත. හරි එහෙම කරන්නේ නැතුව තමයි මේ හදාන්නේ ගියේ. right එන්න ඔයාලගේ ඊළඟ පිටුවට. හරිද? ඊළඟ පිටුව. මං කියවනේ මේ පොත කරලා තමයි කියන්නේ එකින් එක වාට දැන් බලාගෙන යන්න පුළුවන්. ඒකට ඒක ගේමක් නෑ. එකින් එක පාඩුවේ බලාගෙන යන්න තියෙන්නේ.
right ඊට පස්සේ බලන්න 14 වෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මෙතන 40යි මෙතන B මෙතන 150යි මෙතන A මෙතන 70යි අපෙන් අහනවා දී ඇති තොරතුරු ඇසුරින් A හා B හි විශාලත්වය සොයන්න කියලා තමයි කියන්නේ. A ගේ B ගේ විශාලත්වය හොයන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන අපි තියරි තමයි පාවිච්චි කරන්නේ. ඇයි? ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හැදෙන මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. පැහැදිලි කතාව. මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. එතකොට මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන කරමු එකටම. A ධන 70 සමාන කරනවා මම 150ට. එහෙනම් මේ ධන 70 මෙහෙට ගියාම ඍණ 70ක් වෙනවා. එතකොට 150න් 70ක් අඩු නම් උත්තරය කිය දෙන්නේ 80යි. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුව මෙයාට මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මොකද දෙන්නේ? B එකතු කිරීම 40 සමාන වෙනවා 150. එහෙනම් මේ ධන 40 මෙහෙ පැත්තට යවමු. 150න් අඩු කරනවා අපි 40. එහෙනම් 150න් 40ක් අඩු නම් කීයක්ද දෙන්නේ? 110ක් වෙනවා. 150න් 40ක් අඩු නම් 110යි. ඉතින් ওই විදිහට මම කියන්නේ අනිවාර්යෙන් ප්‍රමේයන් සෙට් එකම බලා ගන්න. මම ඔය ඒවල තියෙන පොඩි පොත සෑහෙන වටිනවා. හරි? ඒ නිසා ඒක පරිස්සම් කරලා තියාගන්න. ප්‍රශ්න පොතයි පොඩි පොතයි දෙකම. right ඊට පස්සේ අපි එනවා 15 වෙනි ප්‍රශ්නයට දීලා තියෙන්නේ y සමානයි 4x ධන 3 සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලියන්න. y සමානයි 4x ධන 3 කියන සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියන්න කියලා කියනවා. එතකොට මෙයාගේ අපි අනුක්‍රමණය කියලා කියන්නේ මෙයාට. ඇයි අපි දන්නවනේ y සමානයි mx ධන c නේ අපේ සාධාරණාකාරය. එතකොට මෙයාගේ මේ m කියලා කියන්නේ අපේ අනුක්‍රමණය. ඒ වගේම c කියලා කියන්නේ අපේ අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය කියන්නේ ඇත්තටම අපේ ප්‍රස්ථාරයේ තියෙන බෑවුම ඔයා දන්නවා. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ අපේ මේ ප්‍රස්ථාරයේ y අක්ෂය කපන්නේ කොතනද? එතනට තමයි අපි කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. ඒතර මේ හැදෙන බෑවුම තමයි අපේ අනුක්‍රමණය. ඒතර මේ වෙලාවේදී අනුක්‍රමණය වෙන්නේ කීයද? 4යි. අනුක්‍රමණය සමානයි 4යි. ඒ වගේම අන්තක්ඛණ්ඩය අපිට එනවා. අන්තක්ඛණ්ඩය සමානයි 3යි. අනුක්‍රමණය 4යි. අන්තක්ඛණ්ඩය 3යි. හරිනේ y සමාන mx ධන c කියන එකෙන් තමයි ඒක සරලවම ගන්න පුළුවන්. ඊට පස්සේ මෝටර් රථයක් පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි නම් මෝටර් රථය පැය දෙකක් තුලදී ගමන් කරන දුර පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරනවලු. හරිද? 80යි km/1. පැයට කිලෝමීටර් 80. ඒ කියන්නේ එක පැයකට පැය එකකට මෙයා කිලෝමීටර් 80ක් යනවලු. ඉතින් ළමයි සරලයින් කතාව. එහෙනම් පැය දෙකකට මේ වගේ කීගුණයක්ද? දෙගුණයක්. එහෙනම් පැය දෙකකදී අපිට 80 ගුණ කරන්න සිද්ධ වෙනවා දෙකෙන්. උත්තර එනවා 160යි කිලෝමීටර්. ඉතින් එක පැයකට 80ක් යනවා නම් පැය දෙකකට ඒ වගේ දෙගුණයක්. හරිනේ? සිද්ධිය පැහැදිලි. මේ වගේව දෙකක්. right ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නයට එනවා. හරි 17 වෙනි ප්‍රශ්නය මම මෙතනින් දාන්නම් ඔහොම. මෙයාට මෙයා සමානයි කියලා තියෙනවා. ඒ වගේම මෙයාට මෙයා සමානයි. මෙයා 2.5යි. ඒතර මෙයා 6යි කියලා දීලා තියෙනවා. මෙයා 3යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්න ඕනේ ABC ත්‍රිකෝණයේ හොඳට බලා ගන්න වාගේ තියෙනවනේ ප්‍රශ්නේ. ABC ත්‍රිකෝණයේ
AB හා BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් AB හා BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වෙනවලු. එතකොට මෙන්න මේ දීලා තියෙන දත්ත ටික අනුව අපෙන් අහන්නේ මෙන්න මේ ABC කියන මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ පරිමිතිය මොකක්ද කියලා තමයි අහන්නේ. එහෙනම් බලමු කොහොමද මේක අපි හදන්නේ කියලා. එතකොට ඔයාලට මතක් වෙනවා ඇති මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එකක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයන් කියන්නේ මොකද්ද? ඕනම ත්‍රිකෝණයක අපි හරිද? ඕනම ත්‍රිකෝණයක් අරගෙන එයාගේ බුදේ වෙන මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මෙයා කියලා හිතන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මෙයා කියලා හිතන්න අපි මෙයා යා කරොත් එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ අනිත් තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. ඒ වගේම මෙන්න මේ තුන්වෙනි පාදයෙන් හරියට ප්‍රභාගයක් තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ මෙතන 10යි නම් මෙතන ඉන්නේ 5යි. පැහැදිලි කතාව. මෙයාට මෙයා සමාන්තර වෙනවා වගේම මෙයාගෙන් හරියටම භාගයක් මෙතන ඉන්නවා. ඒතර ඒකෙන් අපිට තීරණයක් ගන්න පුළුවන් මෙයාගේ වගේ දෙගුණයක් මෙතන ඉන්නවා කියලා ගන්න පුළුවන්. පැහැදිලි කතාව. එතකොට දැන් මෙතන මට ගන්න පුළුවන් මෙයා 3යි නම් මෙයා 3යි. මෙයා 2.5යි නම් මෙයා 2.5යි. දැන් අර සිද්ධිය මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මෙයා මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මෙයාට මෙයා සමාන්තර වෙනවා කියන කතාව මේ වෙලාවේදී වැදගත් නැහැ. මොකද අපි කියන්නේ කෝණ අතර සම්බන්ධයක් නැහැ නේ මෙතන. ඒක නිසා මෙයා 6යි නම් එයාගේ දෙගුණය මෙතන. එහෙනම් 6 වරක් 2 කීය දෙන්නේ මෙතනට 12ක් වෙනවා. 12යි. එහෙනම් ඔන්න අපිට මෙයාගේ පරිමිතිය දැන් හොයන්න පුළුවන් මෙතන 3යි 3යි මේ සම්පූර්ණ දිග 6යි. මේ සම්පූර්ණ දිග 2.5 දෙකක් කියන්නේ 5යි. එතකොට 5යි 6යි 12යි. එහෙනම් මෙයාගේ පරිමිතිය අපිට ගන්න පුළුවන් 12 එකතු කිරීම 5 එකතු කිරීම 6යි. 12යි 5යි 17යි 17යි 6යි 23යි. සෙන්ටිමීටර 23ක් තමයි මෙයාගේ පරිමිතිය එන්නේ. ඒතර තේරුම් ගන්න අර මධ්‍ය ලක්ෂ ප්‍රමේයයක් තමයි මෙතන අපි භාවිතා කරන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එතකොට මම මේ ඔක්කොම ටික ඔයාලට එවලා තියෙන්නේ. ඒක නිසා ඒ ටික හරියට බලන්න මේ පොඩි පොතේ මේ වැදගත් සියලුම දේ තියෙනවා. හරි අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දී ඇති තොරතුරු අනුව x හි විශාලත්වය සොයන්න කියලා. එතකොට මෙන්න මෙහෙම එකක් දීලා අපිට තියෙනවා. ඒ වගේම මෙයාට මෙයා මොකද්ද සමාන්තරයි කියලාද කියන්නේ? ඔව් සමාන්තරයි කියලා කියනවා. මෙයා චා කරලා තියෙන්නේ. මෙතන 73යි මෙතන x කියලා තියෙනවා. එහෙමනේ? ඔව්. එතකොට ඉතින් අපිට මේ ලොකු දේවල් හිතන්න දෙයක් නැහැ. මෙයාට මෙයා සමාන්තරයි නම් අපි දන්නවා මෙතන මිත්‍ර කෝණ හැදිලා තියෙන්නේ. මිත්‍ර කෝණ වල එකතු කීයක් වෙනවද? 180යි. එහෙනම් x එකතු කිරීම 73 කියන කෙනා සමාන වෙනවා කීයටද? 180ට. මේ ධන 73 ඔයා මේ පැත්තට එවන්න. එහෙනම් x සමානයි 180න් අපි අඩු කරනවා 73ක්. උත්තර එනවා 180න් 70ක් අඩු වුණොත් 110යි. තවත් 3ක් අඩු වුණොත් 107යි කියලා එනවා. 107යි. ඊට පස්සේ අපිට තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නය. x ධන 2 කුඩා හෝ සමානයි 6 අසමානතාව විසඳා ධන නිකිලමය විසඳුම් සියල්ල ලියන්න කියලා තමයි අපිට කියන්නේ. එහෙනම් x ධන 2 කුඩා හෝ සමානයි 6යි. x ධන 2 කුඩා හෝ සමානයි 6යි. එතකොට මේ ධන 2 නැති කරන්න මොකද අපි මෙතනට ගේනවා ඍණ 2ක්. එතකොට මෙන්න මෙතනටත් අපි ගේනවා දෙපැත්තම දැන් අසමානතාවයක් වුණත් ඒකේ ඒ අසමානතාවයේ තියෙන විදිහටම පහළට ගෙනියන්න බෑ. එහෙනම් මේ පැත්තට මොකද්ද කරේ? ඒ දෙම මේ පැත්තටත් කරා. එතකොට මේ අසමානතාව වලටම තමයි අපි අසමීකරණ කියලා කියන්නේ. දන්නවනේ සමාන ලකුණක් තිබුණොත් ඒක සමීකරණ විදිහට අපි හදාගෙන යනවා. ඒව නම් දන්නවා අපි. එතකොට මෙයාට මෙයා කැපිලා ගියාම මෙතන x කුඩා හෝ සමානයි 6න් 2ක් අඩු නම් 4යි. එතකොට මෙයාට එන්න පුළුවන් බොදේ මෙතන ඉරි කැලක් ගහලා තියෙන හින්දා 4 වෙන්නත් පුළුවන්. 4 වෙන්නත් පුළුවන්. නැත්නම් 4ට වඩා අඩු වෙන්නත් පුළුවන්. මොනවද එතකොට ගන්න පුළුවන් ධනනි කියලා. දැන් ඍණ පැත්තට යනකම් යනවා. මෙයා ඍණානන්තයට යනකම් යනවා. එතකොට ධනනි කියලා ටික තමයි අපිට ගන්න වෙන්නේ. 1 ගන්න පුළුවන්, 2 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන් සහ 4 ගන්න පුළුවන්. 4න් එහාට ගන්න බෑනේ. මේක 4ට සමානයි. එහෙම නැත්නම් 4ට වඩා අඩුයි කියලා කියන්නේ. ඇත්තටම මෙයාට ගන්න පුළුවන් බිංදුව ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 ඔය ඔක්කොම ඍණානන්තයට යනකම් යනවා. හැබැයි අපි ප්‍රශ්නෙන් අහන්නේ ධන නිකිල ටික විතරයි. එහෙනම් ධන නිකිල විදිහට එන්නේ මේ ටික විතරයි. right.
ඊට පස්සේ අපි එනවා 20 වෙනි ප්‍රශ්නෙට. දිනකට පැය 8 බැගින් දින 5ක් තුල මිනිසුන් 10 දෙනෙකු කරන ලද කාර්ය ප්‍රමාණය මිනිස් පැය කීයද කියලා අහනවා. ඉතින් පොතේ මේක ප්‍රතිලෝම සමානුපාතත් එක්ක යන ගාන. ඔයා දන්නවා වැඩ ප්‍රමාණයක් හොයන්නේ අපි මිනිසුන් ගාන හරි, ඒ කියන්නේ යන්ත්‍ර ප්‍රමාණයක් හරි මොනවා හරි තියෙනවා නම් ඒව ගුණ කරනවා ඒවට ගත වෙන කාලෙ. එතන මෙතන තියෙන වැඩ ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. එතකොට ওই වැඩ ප්‍රමාණයම කියලා කියන්නේ එක මිනිස්සෙක් හරි එක යන්ත්‍රයක් හරි තිබ්බොත් එයාට ඒ සම්පූර්ණම වැඩ ප්‍රමාණය කරන්න ගත වෙන කාලයක් තමයි ඔය වැඩ ප්‍රමාණය කියලා කියන්නේ. ඒකට ඔය ක්‍රම දෙකෙන්ම අපිට ගන්න පුළුවන්. එතකොට මම මේ වෙලාවේදී මෙහෙම කියන්නම්. දිනකට පැය 8 බැගින් දින 5ක් තුල මිනිසුන් 10ක්. දිනකට පැය 8 බැගින් එතකොට දිනකට පැය 8 බැගින් දින කීයක්ද? 5ක් මිනිසුන් 10යි. ඉතින් මේ ටික ඔක්කොම ගුණ කරන්න. දිනකට පැය 8 බැගින් දින 5ක් තුල මිනිසුන් 10ක් කරන කාර්ය ප්‍රමාණය. එතකොට ඔයා මතක තියාගන්න වැඩ ප්‍රමාණය අපි හොයන්න දන්නවා. වැඩ ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන අපි ගුණ කරනවා දින ගණනේ. අර මිදි ගණන් කියලා කියන්නේ අපි ඕකටනේ. එතකොට මේක මිනිසුන්ම විතරක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. මොනවා හරි හිතමු අපි හරක් පැටියෙක් ඉන්නවා කියලා. එතකොට හරක් පැටියු ටිකක් තනකොළ කපනවා. තනකොළ කපන්නේ නැහැ නේ කනවා. හරි. එතකොට අන්න එතනත් අපිට හොයාගන්න පුළුවන් ඒ උන් ටික ගුණ කරන උන්ට ගත වන පැය ගන්න. හරි කාලෙන් හරි එහෙම මොකක් හරි පැය දින ඕන එකක් දෙන්න පුළුවන්. හරි. ඒතකොට ඒකත් එක්ක ගුණ කරලා ගන්න තමයි තියෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේදී 8 ගුණ කිරීම 5 40යි. එතකොට මේ ඉන්නේ දැන් පැය වලින්. ඇත්තටම පැය 40ක වැඩ ප්‍රමාණයක් මිනිස්සු 10ක්. ඒ කියන්නේ එකෙක් හිටියනම් පැය 40යි. ඒ වගේ 10ක්. එහෙනම් 8 5න් ගුණ කරාම 40, 40 10න් ගුණ කරාම 400. ඒ කියන්නේ මිනිස් පැය 400ක වැඩ ප්‍රමාණයක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. හරිද? මිනිස් පැය 400ක වැඩ ප්‍රමාණය. ඒවනම් බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. හරි? තව මෙහෙමයි මේ ප්‍රශ්න ඔක්කොම කතා කරනකොට ඌව හදන්න තියෙන හැම ආකාරයෙන්ම කතා වෙනවා. සමහර විට එකම විදිය ගණන් ඉලක්කම් වෙනස් වෙලක් තියෙනවා. එතකොට ඔයාට ඒ වෙලාවෙදිත් ඒක හදාගන්න බැරි නම් ඒක ලොකු ගැටලුවක්. ඔයාට අවංකව මේ ප්‍රශ්න ටික හරියට කරන්න. හරි? තමන්ට අවංකව කරගෙන ගියා නම් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට කියන්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. අර පන්ති ප්‍රාන්තර වගේක් දීලා තියෙනවනේ. පන්ති ප්‍රාන්තරයයි මධ්‍යගයයි 21 25 ඊට පස්සේ 26 30 වගේ පොතේ බලා ගන්න. හරි? පොතේ වලනේ තියෙන්නේ. මධ්‍යගයේ දීලා තියෙනවා මෙතන 23යි. ඊට පස්සේ දීලා තියෙනවා 28යි. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපගමනේ. හරිද? මේක පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ අපගමනේ. ඊට පස්සේ අපිට කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? 26 30 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන අපගමන තීරුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. අපගමන තීරුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. ඉතින් මොකද අපිට මෙයා නම් උපකල්පිත මධ්‍යන්නේ තීරුව කියලා කියන්නේ ඔයා මෙයාගෙන් අඩු කරාම එන්නේ බිඳුවයි. හරිද? ඒතර ඔයා දන්නවනේ අර උඩින් ඉන්න සෙට් එක ඍණ ඒ කතන්දරය දන්නවා. එතකොට අපේ අර එසේ ප්‍රශ්න සාකච්ඡා කරන සෙට් එක අරගෙන බලන්න. එතකොට ඒකෙදි ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේක. එතකොට මෙතනදී අපිට එනවා මෙයාගෙන් මෙයා අඩු කරලා එන උත්තරේ නෙමෙයි ගන්නෙ. මෙයාගෙන් මෙයා අඩු කරලා එන උත්තරේ. කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරලා මෙතනට දානවා. මෙයාගෙන් මෙයා අඩු කරලා මෙතනට දානවා. එහෙමනේ ඔක කරන්නේ අපි. එතකොට මෙතන එන අගේ ගන්න මෙයාගෙන් මෙයා අඩු කරන්නේ. එහෙමද? එතකොට 23න් 28ක් අඩු වුණා පුතේ එන්නේ මෙතන පොඩි එකෙක්ගෙන් ලොකු එකෙක්ගෙන් අඩු වෙන්නේ. එතකොට මේක ඇත්තටම අපගමනයක් කියන්නේ ඈත් වීමක්. හරිද? එතකොට මේ දෙන්න අපි කියන්නේ මේක හිතනවා උපකල්පිත මධ්‍යන්නේ කියලා. මේක වෙන්න පුළුවන්ද මධ්‍යන්නේ කියලා බලනවා. හැබැයි ඇත්ත මේක ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි? එතකොට අපි මෙයාගෙන් මෙයා අඩු කරලා එන උත්තරේ මෙතනට දා ගන්නවා. මම ඔකට ලේසි ක්‍රමයකට කියන්නම්. වෙන දේ තමයි මේක කතන්දරේ. එතකොට ලොකු එකාගෙන් පොඩි එකා අඩු කරලා ලොකු එකගේ ලකුණු දාන්න 28 23ක් අඩු නම් 5යි ලොකු එකාගේ ලකුණ ඍණ 5යි නෙන්නේ. එතකොට ඔය ඍණ 5 ඔයාලට ගන්න පුළුවන්. අපි හැම වෙලාවෙම දැන් මේකේ අර හදාගෙන යනකොට යම් පරතරයක් ආවොත් 3යි කියලා 3න් 3 යනවා. 5යි කියලා ආවොත් 5 5 5 5 වැඩි වෙවි යන්නේ. එතකොට ඔයා ඒක හොයාගත්තා නම් ඔයාගේ උපකල්පිත මධ්‍යන්න තීරුවේ අගේට බිඳුව දාගෙන උඩට දාගෙන යන්න. දැන් හිතන්න 5න් 5ට යන්න. 5 10 15 20 දාගන්න. 5ටත් දාගන්න 5 10 15 20. උඩ ටික විතරක් ඍණ කරන්න. එච්චරයි. හරි. ඒතර ඔහොම හදන්න පුළුවන්. ඒක ගණන් හදන වෙලාවෙදි බලන්න. දැන් මේ වෙලාවේ එච්චර ලොකු කතන්දරයක් නැහැනේ. මේ දෙකක් දීලා අහනවා කෙටි ප්‍රශ්නයක් විදියට. ඒ වෙලාවෙදි මෙහෙම ගන්න. අදාළ එකාට බිඳුව දැම්මා. උඩේව කොහොමත් ඍණ යට ඒව ටික ධනයි. එතකොට මේ පරතරේ බැලුවා. උඩේ කාට ඍණක් දාන්න. හරි. ඒ ආපු විදිය තමයි මම කිව්වේ. ඊට පස්සේ පුතේ 22 වෙනි ප්‍රශ්නේ මෙහෙම දීලා තියෙනවා අපිට. 9 6 3 බිඳුව හිස්තැනක්. 9 6 3 බිඳුව හිස්තැනක්. ඊට පස්සේ ඍණ 6.
මෙන්න මේක කිනම් ශ්‍රේණියකට අයත් දැයි ලියා හිස් කොටුවට අදාළ සංඛ්‍යාව ලියන්න. ඒ කියන්නේ පොතේ මේකේ අපි දන්නවා දැන් ශ්‍රේණි වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ගුණෝත්තර ශ්‍රේණිය, අනිත් එක්කෙනා තමයි සමාන්තර ශ්‍රේණිය. එතකොට අපි ඇත්තටම දැන් ඉගෙන ගන්න මේ සමාන්තර ශ්‍රේණි සම්බන්ධව සහ ගුණෝත්තර ශ්‍රේණි වල කෙටි ප්‍රශ්න ගණනාවක් තියෙනවා හදන්න. අපි ඉස්සරහට බලමු මේ ටික. එතකොට දැන් එන්න වාට තේරෙනවා මෙයා 3න් 3 අඩු වෙවි ගිහිල්ලා තියෙනවා. 3න් 3 අඩු වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ බෙදීමක්වත් ಗುಣ කිරීමක්වත් වෙලා නැහැ නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියක් තමයි. මොකද පද දෙකක් අතර වෙනස හැම වෙලාවෙම සමාන වෙනවා. ඒවට තමයි අපි කිව්වේ සමාන්තර ශ්‍රේණි කියලා. එතකොට මෙයාගේ පද දෙකක් අතර වෙනස හැම වෙලාවෙම සමානයි. එහෙනම් කිනම් ශ්‍රේණියකට අයත්ද කියලා අහනවා. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියකට තමයි අයත්. එතකොට 3න් 3 අඩු වෙවි ගිහිල්ලා තියෙනවා. එහෙනම් බිංදුවෙන් 3ක් අඩු නම් පොතේ මෙතනට එන්නේ ඍණ 3යි කියලා. එයාගෙන් 3ක් අඩු නම් ඍණ 6යි, එයාගෙන් 3ක් අඩු නම් ඍණ 9යි. ඒ විදිහට යනවා. හරි එන්න මේක අඩු වීගෙන යන ශ්‍රේණියක් තමයි අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා අරය සෙන්ටිමීටර් 7ක් වූ ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පතුලේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. පතුලේ වර්ගඵලය අපිට සොයන්න කියලා කියනවා. හරිද? පතුලේ වර්ගඵලය. බලමු අපි සිලින්ඩරයක් තියෙනවා. ඉතින් සිලින්ඩරයක ඔයා දන්නවා පතුල වෘත්තාකාර හැඩයක් තියෙන්නේ. මෙයාගේ පතුලේ වර්ගඵලය අහනවා කියන්නේ ඇත්තටම අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච වෘතයක වර්ගඵලය අහනවා හා සමානයි. එහෙනම් මෙයාගේ 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් 5r වර්ගය අපිට පාවිච්චි කරන්න පුළුවන්. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 7යි. 7 ගුණ කිරීම 7යි. මෙයා කැපෙනවා 22 7 154යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර 154යි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක්කෙනාට. ඊළඟ එක්කෙනාගේ මෙන්න මෙහෙම වෘතයක් දීලා තියෙනවා. මේ ඔක්කොම එකම තැනකින් මේ අවසන් වෙලා තියෙන්නේ හරි. එතකොට අපි දන්නවා පොතේ අර වෘතයක මෙන්න මේ පරිධියත් එක්ක හැදෙන කෝණයට කියනවා අපි පරිධිය ආපාතනය කරන කෝණයක් කියලා. එතකොට මෙන්න මේ එකම වෘත ඛණ්ඩයේ පරිධිය ආපාතනය කරන කෝණවල විශාලත්වය සමාන වෙනවා. ඒතර ඔයාට ඔය හම්බෙලා තියෙන පොඩි පොතේ ප්‍රමේයන් ආශ්‍රිතව බලන්න වෘත ජ්‍යාමිතිය කැලලට අදාළව. එතකොට මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් එක කෝණයක් පුතේ 30යි කියලා දීලා තියෙනවා. එහෙනම් අනිත් කෝණත් කීය ගන්න වෙනවද? 30 ගන්න වෙනවා. එහෙනම් මෙයත් 30යි, මෙයත් 30යි. එකම වෘත ඛණ්ඩයේ පරිධිය ආපාතනය කරන කෝණ සමාන වේ. එකම වෘත ඛණ්ඩයේ පරිධිය ආපාතනය කරන කෝණ සමාන වේ. ඒක තමයි සිද්ධිය. ඊට පස්සේ අපි එනවා ඔයාලගේ පළවෙනි පේපර් එකේ අවසාන ප්‍රශ්නේ. හරිද? ඒතර මේකේ ප්‍රශ්න 1250 හදලා තියෙන්නේ. කෙටි ප්‍රශ්න 25 බැගින් ප්‍රශ්න පත්‍ර 50ක් තියෙනවා. ඒතර මේ 50 ඔයා කරගත්තා නම් ඔයා කරගත්තා වගේම තමයි. හරි. ඒ නිසා අනිවාර්යෙන් කරගන්න ස්ට්‍රක්චර් ටිකත් අනිවාර්යෙන් බලන්න. ඒ වැඩ ටික හරියට කරන්න, එසේ ටිකත් හරියට බලන්න. එතකොට ගණන් මේක කටපාඩම් කිරීමක් නෙවෙයි. හදන ක්‍රමය කියන්නේ ගණන් හදලා තමයි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔයා ඒක දන්නවා. එතකොට ඔයා එකටම කරනවා. ඊට පස්සේ බලනවා මේකට වෙනම වැඩසටහනක් තියාගෙන ලස්සන පිළිවෙලට කරගෙන යන්න. ඊට පස්සේ අපි එනවා 25 වෙනි එක PQ හා PR මම චුට්ටක් ඒක ඇඳ ගන්නම්. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. ඒතර මෙයා මෙයා P මෙතන Q කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන R කියලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මෙයාට සමානයි කියලා දීලා තියෙනවා 30 ගාන වෙනවා කියලා. අපිට කියන්නේ PQ හා R රේඛාවලට සමදුරින් පිහිටියා වූද, ඒ කියන්නේ මෙයාටයි සමදුරින් පිහිටියා වූ කියන්නේ පොතේ මේ දෙන්න ඡේදනය වෙන කෝණයක් තියෙනවනේ එතන හැදෙන තැන. ඒතර මේ කෝණයට අදින කෝණ සමච්ඡේදයක හරි. ඒ කියන්නේ මෙයාගේ මත තියෙන්න ඕනේ මෙයාටයි සමදුරින් යනවනේ. ඒක එකක්. ඒතකොට අර මං එවපු පොඩි පොතේ ඔය හැම විස්තරයක්ම වත් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ පිහිටන්න ඌද S ලක්ෂය P හා Q මේ දෙන්නට සමදුරින් ලක්ෂ දෙකකට සමදුරින් පිහිටනවා නම් මොකක්ද ඒක? ඒ ලක්ෂ දෙකේ ආකරන සරල රේඛාවට අපි අඳින මොකද්ද? ලම්බ සමච්ඡේදකය. එහෙනම් මෙයාට අපි අඳිනවා ලම්බ සමච්ඡේදකයා. එහෙනම් මෙන්න මෙයාට මෙයා සමානයි. එතකොට මෙයාටයි සමදුරින් නම් මෙයාගේ මත ඉන්නත් ඕනි,
මෙයාටයි සමුදුරේ ඉන්නම් මෙයාගේ මතත් ඉන්න ඕනේ. ඔය අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන තැන මොකද්ද? මෙන්න මෙතන. එහෙනම් මෙතන තමයි අපේ S ඉන්නේ. එහෙනම් ඔන්න ඔයාගේ පළවෙනි පේපර් එකේ නිමාව. හරිද? එතකොට ඔයා මේ වෙනකොට ඔන්න එකක් ඉවර කරලා තියෙනවා. එමේ එකින් එක ඔයා බලාගෙන යන්න. ඔයා දන්න යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න මෙන්න මෙහෙම කමින්සර්ගේ යනවා මෙහෙම වැඩසටහනක්. එතකොට ඒකේ මෙන්න මෙහෙමයි මේ ටික ලබා ගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් අපි දැනුවත් කරමු. ඉන්න අය යාළුවෝ ටික දැනුවත් කරන්න. එහෙනම් බලන්න එක දිගට බලාගෙන යනවා නම් එහෙමයි. හැබැයි මම කියන්නේ පේපර් එකක් කරලා පොඩි රිලැක්ස් එකක් අරගෙන ඊළඟ එකට යන්න. එහෙනම් අපි ඊළඟ පේපර් එකෙන් හම්බ වෙමු ඊළඟ ප්‍රශ්න 25ත් එක්ක. රයිට්. අයබෝවන්.